ගොඩ යන්න පුළුවන් එකම එක ක්‍රමයක් තියෙනවා ළමයි. දවස් 7ක් වුණා ඔයාගේ ජීවිතේෙන් මට. පේපරේ අරගෙන බලන්න මට මේ පේපරේ ලකුණු ගන්න ලේසිම පාඩම් මොනවද? TQ කරගෙන යනවා. එතකොට උඹලා කියනවා සර් අනේ වරදිනවනේ. යකෝ ඒක තමයි කිව්වේ. කැපකිරීමක් කරන්න වෙනවා. මේ පාඩම මම ඉවර කරනවා කියලා හිතාගෙන වාඩි වුණා නම් හෙමොන හිනේ ගැහුවත් හරි. ළමයි ගෙදර මලගයක් තිබ්බත් උඹලා නැගිටින්න බෑ. උඹලා මේකම කරන්න ඕනේ. මොකද මොන යකා මොනම කරගත්තත් අපේ අනාගතේ අපි තමයි හදාගන්නේ. මේ වෙලාවේ ළමෙක් වැඩ කරේ නැත්තම් බලාපොරොත්තුවක් හිතට අරගෙන ඒ ළමයා කවද්ද වැඩ කරන්නේ? උඹලා උන්ට කන්න දෙන්නේ නැහනේ. උඹලා උන්ට බොන්න දෙන්නේ නැහනේ. උඹලා රුපියලක්වත් දීලා දෙනවද උන්ට? උන්ගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන උන් මිසක් උඹලා වෙනස් කරලා දෙන්නේ නැහනේ. යකෝ ඒක කරන්න හදද්දි කට වහගෙන ඵලයල්. කවුද මං කියන්නේ කරන්න බෑ කියලා? පිස්සෙක්ද කිව්වේ? ළමයි හිතට ගන්න බෑ කියලා මගුලක් නෑ. වැඩක් තියෙන එකම දේ ඔයා මේ වෙලාවේ කරන්නේ මොකක්ද? හරි මේ වෙලාවේ කරන්නේ මොකද්ද? එළඹ සිටින සිහියෙන් ඉඳගෙන වැඩ කරපල්ලා. කලින් උඹලට දාපු වීඩියෝ එකේ මම උඹලට කිව්වා සතියකුත් ඇති ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. තමන් අද මොන මට්ටමක හිටියත් තමන් අද වැඩ කරන්න පටන් ගත්තත් තමන්ට ඕනම විශේෂයක ඒ සාමාර්ථයකට යන්න පුළුවන් කියලා මම කිව්වා. එතකොට මම දැක්කා එක කමෙන්ට් එකක් තියෙනවා ළමෙක් දාපු එක. සර් කරන විදියක් කියලා දෙන්න කියලා. ළමයි කරන විදිය හරි මට කියලා දෙන්න පුළුවන්. උඹලා මේක කරොත් උඹලා ගොඩ යනවා කතා දෙකක් නැහැ. හැබැයි ඊටට ගන්න ඕන කැපකිරීමක් කරන්න නැතුව ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ ළමයි. හරි ජීවිතේ ලස්සනම දේවල් ලැබෙන්නේ ගොඩක් දේවල් කැප කරන මිනිස්සුන්ට. දැන් ඔයා හිතන්න හොඳ වාහනයක යන මිනිස්සෙක්. ඒ මිනිස්සයා හොඳ වාහනයක යන්නේ ආතල් එකේ ගෙදරට වෙලා ඉඳලවත් හරි නිකම් මේ සැප පහසු ජීවිතයක් කලින් ගත කරලවත් නෙමෙයි. හරි හොඳට බම් මේන්ටේන් වෙච්ච ඇඟක් තියෙන මිනිස්සෙක් හරි හින් ටයර් පැනලා නැති බෙහෙන් ටයර් පැනලා ඇති හැඩ ඇඟක් තියෙන මිනිස්සෙක් ඒක රැක ගන්න ඒ මිනිස්සයා වෙනම බම් කමිට්මන්ට් එකක් කරනවා. නැතුව ඒ දේවල් රැඳෙන්නේ නැහැ. ජීවිතේ වටින දෙයක් උඹලගේ අනාගතෙන් උඹලගේ ජීවිතයට ගෙන්න ගන්න ඕනේ නම් උඹලගේ අනාගතය කියන එක ලස්සන කරගන්න ඕනේ නම් දැන් කැපකිරීමක් කරන්නම වෙනවා. සමහර විට ඒක ළමයි හරි S2 රතු වෙනකන් නිදි මරන්න වෙන රෑවල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අනිත්තුන්ට ඊටාම පහසුවෙන් කරගන්න පුළුවන් වෙච්ච දෙයක් ඔයාට පැය 10ක් 15ක් 20ක් 30ක් හරි මැරිලා කරගන්න වෙනව වෙන්න පුළුවන්. සමහර වෙලාවට එකෙක්ට පැයෙන් දෙකෙන් ගුරුවරයෙක් කියලා තේරිච්ච දෙයක් Tamanට තනියම හිතලා කට්ට කාලා තේරුම් ගන්න වෙනව වෙන්න පුළුවන්. එකෙක්ට පළවෙනි පාරින් හරි ගිය දෙයක් වැරදි කොච්චර අත්තරින්න වුණත් හිතලා හිත කරන්න වෙනව වෙන්න පුළුවන් ළමයි. හරි මට කරන්න නම් බෑ මේ ඇති කියලා හිතේ ළමයි. හැබැයි අත්තරින්න බෑ. එහෙම කරොත් මේක ගොඩ දාන්න පුළුවන්. හැමෝම කරන දේවල් කරලා හැමෝම ගිය පාරේ ගිහිල්ලා තමන්ගේ ජීවිතේ ළමයි අර මැජික් එකක් වගේ වෙනස් කරගන්න බෑ. මතක තියාගන්න ප්‍රාතිහාර තියෙනවා. හැබැයි ඒව කරන්න පුළුවන් ස්පෙસિෆික් මිනිස්සුන්ට විතරයි. දැන් බුදුහාමුදුරුවෝ හිටියා බං. බුදුහාමුදුරුවන්ට කරන්න පුළුවන් වෙච්ච සමහර ප්‍රාතිහාර කාටවත් කරන්න බෑ. ඒක තමයි ළමයි ඒ මිනිස්යාගේ වටිනාකම. තේරුම් ගන්න, හිතට ගන්න, ජීවිතේ වෙනස් කරගන්න ඕන නම් වෙනස් වෙන්න කරගන්න ක්‍රියාවයි. හරි? තමන්ගේ සිතවිලි වලින් පවා. තමන්ට පුළුවන් කියලා හිතලා තමන් මේ වැටේට බැහැලා සතියක් මේ ගේම ගැහුවොත් ළමයි ඕනම විෂයක සාමාර්ථය උඩු යටිකුරු කරන්න පුළුවන්. මම මෙතන ස්පෙસિෆයි කරලා විෂයක් කියන්නේ නැහැ. ඕනම විෂයකට මේ වැඩේ කරන්න පුළුවන් ළමයි සතියයි ඕන. හරි? සතියයි ඕන තමන්ගේ මට්ටම උඩු යටිකුරු කරගන්න පුළුවන්. ඒක F අකුරක් A අකුරක් කරනවද? F අකුරක් B අකුරක් කරනවද? F අකුරක් C අකුරක් කරනවද කියලා තීරණය කරන්න ඕන ඔයා. මම නෙමෙයි. හරි? F අකුරක් S අකුරක් කරන්න මං ගන්නන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. කරන එකාට යන්න පුළුවන් උපරිමයේ මෙතන ළමයි අවමය මෙතන ලැජ්ජයි තව පොඩ්ඩක් මහන්සි වුණොත් නිකම්ම මෙතන තව චුට්ටක් මහන්සි වුණොත් නිකම්ම මෙතන මේ පාරේ යන එකාට මෙතන නතර වෙන්න හිතෙන්නේ නැහැ ළමයි. දැන් අහපල්ලා. දැන් උඹලා මෙච්චර කල් විෂයන් තුනම අල්ලගෙන දැගලුවානේ. තුනම අල්ලගෙන දැගලුවා. පුළුවන් වෙච්ච මගුලක් නැහැ. හරි මෙච්චර කල් කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ කොමර්ස් වෙන්න පුළුවන් ආර්ට් වෙන්න පුළුවන් ආචික රෙද්ද ඔක්කොම අල්ලගෙන දැගලුවා. දඟලලා තාම එකක්වත් බෑ. පන්ති ගියා පන්තියේ වාඩි වෙලා හිටියා පේපර්ස් කරා පේපර්ස් වල ලකුණු බලලා දුන්නා ඉන්ස්ට්‍රක්ටර් මොකද අර ඉන්නේ ඉන්ස්ට්‍රක්ටින් ටීම් එකේ ළමයි එක්ක කතා කරා ඔක්කොමත් එක කරලා තාම පුළුවන් වෙච්ච මගුලක් නැහැ. දැන් ලොකු ප්‍රශ්නයක් කොහොමද ගොඩ යන්නේ? ගොඩ යන්න පුළුවන් එකම එක ක්‍රමයක් තියෙනවා ළමයි. දවස් 7ක් වුණා ඔයාගේ ජීවිතේෙන් මට. දවස් 7යි ඉල්ලන්නේ හරි. ඊට වඩා මම ඉල්ලන්නේ නෑ. සතියයි ඉල්ලන්නේ. එකම එක සතියයි. මේ සතියේ දැන් Tamanට කිසි දෙයක් බැරි නම් හිතන්නකෝ ඔයාට භෞතික විද්‍යාව කිසිම දෙයක් බෑ. දැන්
ඊළඟ සතියේ අපේ ෆිසික්ස් පන්තියේ වැඩපිළිවෙල ඒක ළමයි. තේරුණාද? අපේ වැඩපිළිවෙල අපි ඉස්සරහට දානවා. සතියෙන් උඹලගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ඊළඟ සතියේ අරගෙන එනවා. කියන්නේ බං හිතාගන්න බැරි විදිහට උඩු යටි කුරු කරන්න පුළුවන්. මම ඒක කරලා පෙන්නන්නම් live. මතක තියාගන්න. උඹලා ඒකවත් බල්ලා ඉතුරු සති දෙකේ හැදියල්ලා. හරි. ළමයි දවස් 7ක් ඕන මට ඔයාගේ ජීවිතේ. දවස් 7ක් අරගෙන ඔයා මොකද්ද කරන්න ඕන? එක විෂයක් අල්ලගන්න. බයෝ නම් බයෝ, කෙමිස්ට්‍රි නම් කෙමිස්ට්‍රි, ෆිසික්ස් නම් ෆිසික්ස්. හරි. අල්ලගෙන හිතන්න මම මේක ගොඩ දාලා මිසක් වෙන දෙයකට යන්නේ නැහැ. ඒක තමයි සිතිවිල්ල වෙන්න ඕන. වෙන දේවල් අල්ලගෙන, කෙමිස්ට්‍රිත් අල්ලගෙන, බයෝත් අල්ලගෙන කරන්න බෑ ළමයි. හරි. ඔයා පේපරයක් ගන්න ওই විෂයේ. පේපරේ අරගෙන බලන්න මට මේ පේපරේ ලකුණු ගන්න ලේසිම පාඩම් මොනවද? දැන් උදාහරණයක් විදිහට බං ෆිසික්ස් වල ඔයා යාන්ත්‍ර විද්‍යාව වගේ පාඩමක් දවස් 2-3ක් අරගෙන ගොඩ දැම්මොත් උඹලා හැමෝම ගාව තියරි තියෙනවා. උඹලා හැමෝම ගාව තියරි තියෙනවා. යාන්ත්‍ර විද්‍යාව වගේ පාඩමක් ගොඩ දාලා පාස් පේපර්ස් ටික කරලා බං මේක පුළුවන් කරගත්තොත් ලකුණු 20ක් විතර ඇති. ධාරා විදුලිය වගේ පාඩමක් ගොඩ දැම්මොත් ලකුණු 20ක් විතර ඇති. තාපේ වගේ පාඩමක් ගොඩ දැම්මොත් ලකුණු 20ක් විතර ඇති. එතනම ළමයි ලකුණු 50 පැනලා ඉවරයි. දැන් එනම් 100කට යනවා කියන එක ළමයි කරන්න අමාරු වැඩක්ද? යකෝ දවස් 3ක් 4ක් යයි උපරිම මේ ටික 100% පුළුවන් කරගන්න. 100% පුළුවන් කරගන්න කියනවා නෙමෙයි උඹලගේ උපරිමේ කරපල්ලා කියලායි කියන්නේ. ළමයි ඔන්න ඔහොමයි වැඩේ වෙන්න ඕන. Tamanට බැරි එක පාඩමක් අල්ලගන්න. හරි. ඔයා හිතන්න ඔයාට දැන් ඔන්න දවස් 7 පටන් ගත්ත අද තමයි දවස. ඔයාට යාන්ත්‍ර විද්‍යාව බෑ. එහෙනම් කරන්න ඕනේ මේකයි ළමයි. යාන්ත්‍ර විද්‍යාවේ වර්ගීකරණය කරපු MCQ පොත ගන්න. අරගෙන ඉවර වෙලා බලන්න පළවෙනි මාතෘකාව. හරි. උඩ පළවෙනි මාතෘකාවේ තියෙනවා චලිතේ. චලිතේ බෑ. චලිතේ තියරි ටික බලන්න විනාඩි 10ක් යයි. මම මේ කියන්නේ සර් කෙනෙක්ගේ වීඩියෝ අරගෙන හරි මුලින් ඉඳලා අගට තියෙන ළමයිනේ හැම මේ තොইলෙම කියවන්න කියලා නෙමෙයි. මම කියන්නේ සරලව තියරි ටික බලාගන්න ඕකේ තියෙන හරිම පොඩ්ඩයි. බලාගත්තා ළමයි ඔය MCQ කරගෙන යනවා. එතකොට උඹලා කියනවා සර් අනේ වරදිනවනේ. යකෝ ඒක තමයි කිව්වේ කැපකිරීමක් කරන්න වෙනවා. වැරදුනහම පොඩ්ඩක් නතර වෙලා හිතපිය ඇයි මට වැරදුනේ? කොතනද වැරදුනේ? ඇයි මට වරදින්නේ? ඇයි මට බැරි වෙන්නේ? මොකද්ද මම දන්නේ නැත්තේ? ඒකට බෙහෙත හොයාගන්න එක තමයි බං ඉගෙන ගන්නවා කියලා කියන්නේ. උඹලා මෙච්චර කල් ඒක නොකරපු නිසා උඹලා තාමත් ඔතන ඉන්නවා. මම කියන්නේ අන්න ඒක කරපිය. මොකද කරන්නේ? ළමයි මේ දවසේ හරි අතට ගන්න මේමයි මේ කතා දෙකක් නෑ. හරි. උඹලා දැන් කොයි හරි ගමනක් යනවා කියලා හිතාගෙන ළමයි ට්‍රිප් එකක් ගිහිල්ලා මකට ගිහිල්ලා හැරලා එන්නේ නෑනේ. කොහොම හරි යනවනේ. හිතාගත්තොත් කරන්න ඕන. හරි හිතාගත්තොත් කරන්න ඕන මේ පාඩම මම ඉවර කරනවා කියලා හිතාගෙන වාඩි වුණා නම් මොන හිනේ ගැහුවත් හරි ළමයි ගෙදර මලගයක් තිබ්බත් උඹලා නැගිටින්න බෑ. උඹලා මේකම කරන්න ඕනේ. මොකද මොන යකා මොනව කරගත්තත් අපේ අනාගතේ අපි තමයි හදාගන්න ඕනේ. තේරුණාද? නැත්තම් උඹලට විඳවන්න වෙනවා. ඒ නිසා ළමයි මතක තියාගන්න මේ දවසේ මැරීගෙන ඔය වැඩේ කරපල්ලා. මාව විශ්වාස කරපිය උඹලට යාන්ත්‍ර විද්‍යාව බිඳුව කියලා හිටියේ. මේ වැඩේ දවසක් දෙකක් අරගෙන කරොත් උඹලා මේ යාන්ත්‍ර විද්‍යාවේ ලකුණු 20ම ගන්න 20ක් නෙමෙයි ළමයි. මෙතන ලකුණු 24ක් තියෙනවා. මට අමතක වුණා ඔතේ. ලකුණු 24ම ගන්න පුළුවන් මට්ටමට උඹලා හැදෙනවා. මගේ ජීවිතේ වෙනස් වුණේ එහෙම දවසින් දවස ළමයි. හරි. දෙවෙනි දවසේ අල්ලගනින් ඔය වගේ තව පාඩමක් මෙලෝ මගුලක් බැරි. ඒකත් මම මේක ආලෝකය මේ පාර රචනාවක් එන්න පුළුවන්. යකෝ ආලෝකයේ පාඩමේ MCQ ගොඩක් එනවා. ඕක අල්ලගෙන කරගත්තොත් ආලෝකයේ පාඩම ගොඩ යනවා. තමන්ගේ අතේ ලකුණු ගොඩක්. ළමයි කරන්න බැරි නෑ. කරන්න පුළුවන්. කරමු මිනිස්සු ඉන්නවා. කරන එක උඹලගේ වැඩක්. දැන් මෙතනට ඇවිල්ලා හරි මහා ගොන් හරක්. හරි උන්ගේ අම්මා තාත්තා පුන්නක්කු දීලා තමන්ද හදලා තියෙන්නේ. කෙලින්ම ඇවිල්ලා කියනවා ළමයි මේ බොරු බලාපොරොත්තු දෙන්න එපා. නේ තොපිලගේ ආච්චිගේ රෙද්ද. ඒකේ රෙද්දක් නැතුවද හිටියේ? මේ වෙලාවෙත් ළමෙක් වැඩ කරේ නැත්තම් බලාපොරොත්තුවක් හිතට අරගෙන ඒ ළමයා කවද්ද වැඩ කරන්නේ? උඹලා උන්ට කන්න දෙන්නේ නැහනේ. උඹලා උන්ට බොන්න දෙන්නේ නැහනේ. උඹලා රුපියලක්වත් දීලා දෙනවද උන්ට? උන්ගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන උම්මිසක්. උඹලා වෙනස් කරලා දෙන්නේ නැහනේ. යකෝ ඒක කරන්න හදද්දි කට වහගෙන ඵලයල්ලා. නැත්තම් තොපිලා රෙදි ඇඳගෙන නෙමෙයි ඉන්නේ කියලා ඔක්කොටම පේනවා. හරි. ඒ නිසා හිතර ගන්න ළමයි එක එකාගේ අනාගතය විනාශ කරන්න බලු කමෙන්ට් දාන්න එපා. මොකද උඹලා ඔය දාන කමෙන්ට් එකක් උඹලගේ A level exam එකේ බං පාප කර්මයක් වෙලා ප්‍රතිඵල දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තොපිලට S3ක්වත් නැහැ. හොඳට මතක තියාගන්න. ඉන්න මට්ටම වැඩ කරලා දිනවද නැද්ද කියලා දාලා නැහැ. තව එකෙක්ගේ ජීවිතේ විනාශ කරනවා කියන්නේ ඊට පාප කර්මයක් ලා. මොකද මේක බලලා ගොඩ යන ළමයි 1000ක් ඉද්දි එකෙක් හරි තොගේ කමෙන්ට් එක දැකලා මේක නතර කරොත් උගේ ජීවිතේම හරි විදවන්න දෙන ඌ හැමදේම විදවයි. ඒ ඔක්කොම පාප කර්ම උඹට. ඒ නිසා හිතට ගන්න කරනුන්ට කරගන්න දෙන්න. උඹලට කරගන්න බෑ කියලා හිතනවා නම් ඵලයල්ලා. උඹලට නෙමෙයි මම මේ කියන්නේ කරගන්න ඕන උන්ට. ළමයි මේ වගේ දවස් 7ක් අරගෙන උඹලා මේ පාඩම් 7ක්වත් ගොඩ දැම්මොත් දැන් මේ දවස් 7
ෆිසික්ස් වල ප්‍රැක්ටිකල් 5 ගානේ කරොත් ළමයි 4 5 ගියක්ද 35ක්. එතනම A level exam එකේ SCQ paper එකට අහන්න තියෙන ප්‍රැක්ටිකල් ඔක්කොම ඉවරයි. කවුද බං කියන්නේ කරන්න බෑ කියලා? පිස්සෙක්ද කිව්වේ? ළමයි හිතට ගන්න බෑ කියලා මගුලක් නෑ. මේ වෙලාවේ මෙහෙම ප්ලෑන් එකකට යන්න විෂයන් තුනම අල්ලගෙන හරි බැලන්ස් කර කර නටන්න ගියොත් එකක්වත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා හැබැයි මම මේ කියන්නේ විෂයන් තුනම කරලා තියෙන ළමයින්ට නෙමෙයි. ඔයා හිතනකොට විෂයන් දෙකක් පුළුවන් එකක් බෑ. එහෙනම් කරන්න ඕන අර දෙක කරන අතර අරකට උපරිම බරක් දෙන්න ළමයි. මම කියලා දීලා තියෙන්නේ දවස් දෙකක් අරගෙන ඒක නම් දැන් ඉතර ගැලපෙන්නේ නැහැ. නමුත් කරන්න පුළුවන්. මොකද විෂයන් තුන බැලන්ස් කරලා තියෙන්නේ. මොකද අර දෙකක් පුළුවන් නේ. ළමයි දවස් දෙකක් අරගෙන දවසක් සම්පූර්ණයෙන්ම අනිත් පුළුවන් විෂයන් දෙක කරලා ඒක ස්ටේබල් කරගෙන අනිත් දවසම ඇදපන් අනිත් විෂය. හරි. එතකොට මොකද වෙන්නේ? ඒ විෂය අප් වෙනවා බලාගෙන ඉද්දි. මේක වැටෙන්නෙත් නැහැ. ළමයි Tamanට ගැළපෙන ක්‍රමයකට යන්න. මම කියන්නේ මම කියන විදිහට වැඩ කරන්න කියලා නෙමෙයි. මේක බැරි නෑ කියලා. මේක පුළුවන් කරන්න. හරි. ඔන්න කිව්වා කරන එකට කරන්න පුළුවන් ඕනම විෂයක් කොට දාන්න පුළුවන්. සතියක් ගන්න ඕන. ඒ සතියේ ඒ Tamanගේ හීන වෙනුවෙන් කැප වෙන්න ඕන. වෙන දේවල් ප්‍රශ්න නෙමෙයි. හරි. වෙන දේවල් ප්‍රශ්න නෙමෙයි. දැන් මේ දවස් ටිකේ ළමයි වෙන විකාර වලට කාලය වෙන් කරන්න යන්න එපා. Tamanගේ ඉලක්කය තියෙන්නේ කොතනද ඒ වෙනුවෙන්ම වැඩ කරගෙන යන්න. තේරෙනවද? වෙන කිසිම දෙයක් කරන්න එපා. මතක තියාගන්න තව ටික දවසකින් ළමයි අපේ පන්තියේ ෆිසික්ස් ක්ලාස් එකේ හරි අපේ ක්ලාස් එකේ අපි වැඩපිළිවෙලක් පටන් ගන්න උඹලගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. තේරුණාද? Taman ඉන්න මට්ටම මොකක් වුණත් පාස් පේපර්ස් ටික කරලා SCQ ටික කරලා EQ ටික කරලා MCQ ටික කරලා සතියකින් උඹලගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ බලපල්ලා අපි ඒකන පොඩි දැනුවත් කිරීමක් කරනවා channel එකේ. ඒක මම කරන්න පටන් ගන්න කලින් මම මේ උඹලට කියන්නේ. තාමත් උඹලට වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න ඕනම විෂයක යන්නේ සතියයි. මොකද ළමයි මට කිසිම ගුරුවරයෙක් මෙහෙම කියන්නේ නැතුව. හරි. කෙමිස්ට්‍රි කිසිම ගුරුවරයෙක් මට උගන්වන්නේ නැතුව. නෝට් එකක් ළඟ නැතුව. මාස ගාණක් ටියුෂන් නොයා හිටපු මම හරි මගේ ගුරුවරයා දවසක් මට කිව්වේ මේ ෆිසික්ස් සර් කිව්වේ හරි. උඹට පුළුවන් කියලා කිව්ව වචන නිසා මම කෙමිස්ට්‍රි ෆේල් වෙන්න හිටපු එක ළමයි B එකට ඇද්දා. අන්තිම මොහොතේ නෝට් එකක්වත් නැතුව තියරි දන්නේ නැතුව උඹලා හිතපල්ලා මම ටියුෂන් ගිහිල්ලා තියරිත් දැනගෙන පේපර්ස් කරලා තොපිලා වගේ හිටියානම් ළමයි මම මේක ඒකට අදිනවා S2 වහගෙන. ඇයි උඹලා මේක කරන්නේ නැත්තේ? උඹලා හිතන් ඉන්නවා උඹලා අසාර්ථකයි උඹලා දන්නේ නැහැ උඹලට බෑ උඹලා දුර්වලයි. එහෙම මගුලක් නෑ ළමයි. හොඳට මතක තියාගන්න. උඹලා මේ A level කරන්න ආවෙම බහුතරයක් දක්ෂයෝ විදියට. උඹලා O level පාස් වෙලා ආවේ. හරි උඹලා මෝඩයෝ නෙමෙයි. උඹලා මෝඩයෝ නෙමෙයි කියලා දන්න නිසා තමයි තොපිලගේ ඉස්කෝල වලින් උඹලව ගත්තේ. හරි. එහෙම ගත්ත උඹලා දැන් කඩාගෙන වැටලා ඉන්නෝ වැඩ නොකරපු නිසා. මම එදත් කිව්වා ඊයේත් කිව්වා කොච්චර කල් වැඩ කරාද වැඩ නොකරාද කියන එක නෙමෙයි ළමයි වැදගත්. වැඩ නොකර හිටපු කාලේ කරපු පව්කාර වැඩ බලු වැඩ ඒව වැඩක් නැහැ. වැඩක් තියෙන එකම දේ ඔයා මේ වෙලාවේ කරන්නේ මොකක්ද? හරි මේ වෙලාවේ කරන්නේ මොකද්ද? එළඹ සිටින සිහියෙන් ඉඳගෙන වැඩ කරපල්ලා. මේ වෙලාවේ සිහියෙන් ඉඳලා වැඩ කරොත් සියල්ල වෙනස් වෙනවා. ඒක තමයි කතන්දරේ. මොකද ළමයි ඕනම තැනක උඩම ලෙවල් එකට එන මිනිස්සු ගාව වැරදි නැත්තේ නෑ. වැරදි තියෙනවා. ඒ මිනිස්සුන්ට වැරදිච්ච තැන් තියෙනවා. ඒ මිනිස්සුන්ට බැරි වෙච්ච තැන් තියෙනවා. හැබැයි ඒ හැම තැනකදීම ඒ මිනිස්සු උඩට ආවේ ඇයි? නෑ. මට වැරදුනා මං ආයි ගොඩ දානවා කියලා උන් බං ඔක්කොම තියෙන දහජරාව ගසලා දාලා නැගිට්ටා. උඩ දැන් වරදින්නේ නැත්තේ නෑ වරදිනවා. හැබැයි දැන් උන් දන්නවා කොච්චර ඌ ඒකේ ආර්ට් එක දන්නව ළමයි. කොච්චර වැරදුනා හදාගෙන යන්න පුළුවන් මට. වරදින එක ස්වභාව ධර්මය කියලා මේ මිනිස්සුන්ට තේරෙනවා. උඹලා ඒක තාම දන්නේ නැති ගොන්නු. හිතට ගනින්. එහෙම තමයි. උඹලට වැරදුනා තමයි. එහෙනම් දැන් හැදියා. සතියක් ඇති. මේ සතියේ වැඩ කරොත් ගොඩ එන්න පුළුවන්. කතා දෙකක් නැහැ. ඔන්න මම කිව්වා අරේ බලු කොමෙන් දැම්මට කමක් නැහැ. විදවන්න ලෑස්තිලා ඉඳපල්ලා. මොකද දාස් ගානකගේ අනාගතයේ වෙනස් වෙන තැනක පව්කාරයෙක් වෙන්න නගලන්න එපා. හොඳයි ළමයි ජය වේවා. තිරුවන් සරණයි. හිතට ගනින් වැඩ කරපන්. තාමත් පුළුවන්.